ආයුබෝවන් යාළුවනේ. අද මම ඔයගොල්ලන්ව එක්කගෙන ආවේ මේ ආරණ්‍ය සේනාසනයක් බලන්න. එහෙනම් අපි ගිහිල්ලා බලමු. මේ ස්ථානයේ පිහිටලා තියෙන්නේ කෙලින් කන්ද පැත්තේ. මේකේ නම තමයි යාළුවනේ නිදංගල ආරණ්‍ය සේනාසනය. එහෙනම් අපි ගිහිල්ලා බලමු. ඉතින් යාළුවනේ මේ ස්ථානේ මාර ලස්සනයි. ඕගොල්ලොත් කවදම හරි මේ පැත්තට ආවොත් එන්න බලන්න. ඉතින් යාළුවනේ ඕගොල්ලන්ට මේ පන්සල මේ ආරාමය බලන්න ආවොත් මුලින්ම දැක ගන්න හම්බ වෙන්නේ එතන බුදු පිළිමය. ඕගොල්ලන්ට යාළුවනේ මාකිලි ඇල්ල නරඹන්න ආවොත් එතනක් තියෙනවා මේ පන්සල ගැන ආරාමය ගැන බෝඩ් එකක් ගහලා. කිලෝමීටර් 7ක් තියෙනවා මාකිලි ඇල්ල ළඟ ඉඳලා. මෙතන මාරම ලස්සනයි යාළුවනේ. ගස් කොළන් මේ වැවිලා මේ හරිම ලස්සනයි. යාළුවනේ ඉතින් මේ එන පාර නම් පොඩ්ඩක් පාළුයි. ඒ වුණාට මේ වාහනයක් උඩටම එන්න පුළුවන්. ඒක නිසා බය වෙන්න එපා. ඉතින් යාළුවනේ මේ කැලේ මැද්දෙන් පාරවල් දෙකක්ම තියෙනවා ආරණ්‍ය සේනාසනයට. මේ ඔයගොල්ලන්ට පේනවනේ මේ තියෙන්නේ එක පාරක්. භාවනා කරන කුටි තමයි තියෙනවයි කියන්නේ මේ පාරෙන් යනකොට. මේ අනිත් පාර යාළුවනේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු. මාරම ලස්සනයිනේ. මාර ලස්සනයි නේද? ඉන්නියන්. මේ ඉතින් යාළුවනේ අපිට කමෙන්ට් කරන්න. අපි ඔයගොල්ලන්ට තව හොඳ වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් යමු අපිත් එක්ක ඉස්සරහට බලන්න. මේක එහාටම යන්න තියෙනවද? යම් බලන්න. ඉතින් යාළුවනේ මේ වගේ ස්ථාන වලට එනකොට අපි දැනගන්න ඕන මේ මොනවාක පොලිතින් දාන්න නැතුව මේ විදිහට මේ පරිසරය අනාගතයටත් ආරක්ෂා කරලා තියන්න. ඉතින් යාළුවනේ මේ තමයි භාවනා කුටි. මෙතන මේ කතා කරන්න වීඩියෝ කරන්න තහනම්ද දන්නේ නැහැ. ඒක නිසා මම සද්ද නවත්තන්නම්. ඉතින් යාළුවනේ බලන්න මේ සභාධර්මයේ මාරම මේ ලස්සනයි. සභාධර්මයේ මාරම ලස්සන දායාද තමයි මේවා. ඉතින් යාළුවනේ අපේ මේ ලස්සන රටේ අපේ ශ්‍රී ලංකාවේ කොච්චර තැන් තියෙනවද අපිට බලන්න. ඉතින් අපිට පොඩි හරි විවේකයක් ලැබුණාම අපි ඒ වගේ ස්ථානයකට ගිහිල්ලා නරඹන්න ඕන මේ ස්ථාන. නරඹලා මේ ස්ථාන ආරක්ෂා වෙන පරිදි කටයුතු කරන්න ඕන.
ගස් කොළන් වලට හානි නොකර පොලිතින් එහෙම දාන්න නැතුව ආරක්ෂා කරන්න ඕන. ඉතින් යාළුවනේ මේ ගස් කොළන් තියෙනවා මොනවද දන්නේ නැහැ. හැබැයි අපි නම නම් දන්නේ නැහැ. මේ බලා ගන්න මේ ගස් තියෙනවා. මාරම ලස්සනයි. මේ බලන්න මේ ගහ මොනවද මන්ද? ඉතින් යාළුවනේ තවත් භාවනා කුටියක්ද කොහෙද තියෙනවා. අපි ඒ හරියට ගිහිල්ලා චුට්ටක් බලලෙමු. යාළුවනේ එතන නම් ඇතුල් වීමෙන් වළකින්න කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒක නිසා අපිට යන්න විදියක් නැහැ. මේ බලන්න යාළුවනේ සතරවරන් දෙවිවරුන්ගේ රූප 4ක් තියෙනවා. මේක 4 පැත්තේ අපි ගිහිල්ලා බලමු. මේ විරූඩ දෙවියන්. මේ යාළුවනේ මෙතන තොරණක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවද දන්නේ අර පැත්තේ හදාගෙන එනවා මා හිතන්නේ මේ චෛත්‍යයක්ද? අර පැත්තේ හදන්නේ චෛත්‍යයක් වගේ. මේ විරූපාක්ෂ දෙවියන්. හතර පැත්තෙන් තොරන් 4ක් තියෙනවා යාළුවනේ. මේ අනිත් තොරණ. ඉතින් යාළුවනේ මාරම මේ නිස්කලංකයි. මේ වගේ තැනකට එන්නම ඕන මේ සතුටු වෙන්න නිස්කලංකේ ඉන්න. මේ වෛශ්‍රවණ දෙවියන්. මේ පිරිලා තියෙන්නේ මොනේ? තෙල් වගේනේ. රෑට නම් ඉතින් එන්න එපා යාළුවනේ මේ පාරවල් වල. මේ කියන්නේ මේ පාළුයි පාර. මේ ධෘත රාෂ්ට්‍ර. ඉතින් යාළුවනේ මෙතන මේ උඩ බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. මේ බලන්න. මේ බලන්න යාළුවනේ. ඔයගොල්ලන්ට පේනවද? බෝ පැලයක් තාම. මාරම ලස්සනයි නේ ලොකු. ඉතින් යාළුවනේ මේක මේ ලොකු ගල් තලාවක් තමයි මෙතන තියෙන්නේ. මේ පේනවනේ ඔයගොල්ලන්ට. මේව වාඩි වෙන්න පුටුත් ගහලා තියෙන්නේ. අපි අර පැත්තට ගිහිල්ලා බලමු.
එතන මොකුත් නෑ නේද? එතන මොකුත් නෑ. ඉතින් යාළුවනේ මේ ආරණ්‍ය සේනාසනේ මෙච්චරයි බලන්න තියෙන්නේ. ඕගොල්ලන්ටත් විවේකයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මෙතනට ඇවිල්ලා මේ ස්ථානය වැඳ පුදා ගන්න. හරිම ලස්සනයි. ඉතින් යාළුවනේ අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. ලයික් කරන්න අපිට. කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ හැමෝටම බුදු සරණයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි.